කොහොමද යාළුවනේ ඔයගොල්ලන්ට පුංචි වටිනා උපදෙසක් දෙන්නයි ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති මදර් බෝඩ් එකක් තියෙනවා මෙතන. අපේ ඔය ගොඩක් මල්ලිලට හැදෙන පුකේ අමාරුවක් තමයි සාමාන්‍යයෙන් ගෙදර ඉන්න දවසක් වුණොත් කම්පියුටරේ සර්විස් කරන්න වගේ ආතල්ලයක් එනවා. කම්පියුටරේ සර්විස් කරලා දාන්න ඕන, ක්වොලිටියක් කරන්න ඕන කියලා. ඇත්තටම සමහරු මෙන්න මේ විදිහට මේ ප්‍රොසෙසර් ගලවන්න ගිහිල්ලා මෙන්න මේ ප්‍රොසෙසර් වල මෙන්න මේ තියෙන පින් ටික වලට පේනවා නේද? ගොඩාක් පුංචි පින් ගොඩාක් තියෙනවා මෙතන. ඕක බොහොම සියුම් යාළුවනේ. ඉතින් මේක සුද්ධ කරන්න යෑමෙන් පිහ දාන්න යෑමෙන් විවිධාකාර පින්සල් වලින් මේවට ඩැමේජ් වෙන්න පුළුවන්. ඔයාලා හොඳට වැඩ කර තිබ්බ කම්පියුටරේ සුද්ධ කරාට පස්සේ සමහර වෙලාවට ඔන්න ඔය යන්නේ අන්න ඒ වගේ සිද්ධි නිසා තමයි. ඒක නිසා ගෙදර ඉන්නකොට ඒ වගේ පස්සපැත්ති ඉත්තෑව දුවන වගේ ආතල්ලයක් දැනෙනවා නම් ආයි මේවා ප්‍රොසෙසර්ස් වලට යනකම් ගලවලා හානි කරගන්නේ නැතුව හුලං පාරක් වගේ අල්ලලා මෙන්න මේ වගේ මේ ඩස්ට් එක මේ තියෙන මේ ෆෑන් මේ හිර වෙලා තියෙන ඩස්ට් එක මේ වගේ දේවල් රෙදි කෑල්ලකින් හෝ නැත්නම් හුලං පාරක් අල්ලලාම සුද්ධ කරලා දාන්න පුළුවන් නම් නැත්නම් බොහොම සියුම් බුරුසුවකින් වගේ සුද්ධ කරලා ඇදලා දාන්න පුළුවන් නම් ඒ ඇරෙන්න මේවා ගලවලා වෙනස් කරලා මේ කේබල් වෙනස් කරලා ඔයාලා මේ ගැන ඇත්තටම හાર્ඩ්වෙයාර් ගැන හොඳට දැනුමක් තියෙනවා නම් ගැටලුවක් නැහැ. ගොඩාක් අය මට මේ අත්දැකීමෙන් මම දකිනවා මේ හොඳට තියෙන මැෂින් එක ගෙදර නිවාඩු දවසේ සුද්ධ කරන්න ගිහිල්ලා විනාශ කරගෙන අරන් එනවා හදන්න. ගොඩක් වෙලාවට පින් ඉතින් ඇද වෙලා සමහර ඒවා කැඩිලාම ගේන මේවා තියෙනවා. කැඩලා තිබ්බොත් නම් ඉතින් ගොඩ ගන්න අමාරුයි. ගොඩක් වෙලාවට මදර් බෝඩ් එක හරිම අමාරුයි කැඩිච්ච පින් එකක් ගහන්න. නෝම තමයි කතාව. ඉතින් ඔයාලට පුංචි උපදේශයක් දුන්නේ මට මේක ගලවද්දි මතක් වුණා. මොකද මේ මට අදත් එහෙම එකක් හම්බුණා. මේ ඩැමේජ් වෙච්ච එක. මේක නම් ඩැමේජ් වෙච්ච එකක් නෙමෙයි. හොඳ බෝඩ් එකක් දාන එක. ඒවා බොහොම සියුම් දේවල් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් ගිහින් එන්න යාළුවනේ. ටටා බයි. ආයි වීඩියෝ එකකින් හම්බෙමු.